මේකේ මම මේක කාලා තියෙනවා. මේක ටිකක් ඔව් මේකේ හොඳයි අර ස්පයිසි එකක් තියෙනවා මේ. පොඩි ස්පයිසි එකක් තියෙනවා. ඔව්. මේ ස්පයිසි තියෙන ගන්නේ. මේක හරියන්නේ. ඉස්සර මේ වස්සේ ඔගේ ස්පයිසි ගතියක් තියෙන සුදුලු නේ. නෑ මේකේ මේ පොඩි කේස් එකක් තියෙනවා. මේකේ 3ක් ගත්තොත් ලේ 2යි. හ්ම්. 3ක් ගත්තොත් ලේ 2යි, එකක් ගත්තොත් ලේ 3යි. මම දන්නේ නැහැ කාලා නවිත්. එකක් කාලා. ඒක ස්පයිස් ගතියක් තියෙනවා. මේක පොඩ්ඩක් රහ ඇති හොඳ. අර පැන රහ ගන්න යන්නේ. නෑ ඔගේ ක්‍රීම් තියෙනවා. මේක නිකන් ලංකාවේ මොකද්ද මේ ක්‍රීම් කැකරක නෙවෙයි. ලෙමන් පප් එක වගේ නේද? වැඩන්නේ ලෙමන් පප් එක වගේ. මේක මාරු ඇති. ඕක මම නිකන් මොකද්ද? සීනිද? ඉස්සර මට ලංකාවේ තිබ්බ ඔය ජාති බිස්කට් මොකක්ද ඒකේ නම? ඒක ඇවිල්ලා මේක වේපස් එකකුත් නෙවෙයි. නෑ මේක ඇවිල්ලා මේ අවයන්ක පුස්තකාලේ ආන්න රයිට් ඒ ගතියක් තියෙන එකනේ. ලේ 4යි. ඩබල් නේ තියෙන්නේ. ඩබල් තියෙන්නේ. ඩබල් තියෙන්නේ ලේ 4 ලාභ. ගන්දාවල නේද? නෑ එහෙම ඩබල් නෙමෙයි. කියන්නේ පැණිලා නෑ නිකන් තනි බිස්කට් එක. තුනක් ගත්තොත් 3ට ගන්න පුළුවන්, එකක් ගත්තොත් 4ට ගන්න. අර නැගේවන කාලද මේ වස්තුම කාලා දිනවා. ඒක කාලා දිනවා. ඔව් පැන් රහ. ලංකාවේ වේපස් එක වගේ වේපස්. ඉතින් මේ වේපස් එක केक क्या मैं वेबस लंकावे වගේ තමයි ඒ ක්වොලිටි නේ චොකලට් ඔය තියෙන්නේ වේබස් චොකලට් එක තියෙන්නේ මේවා දැම්මම ලංකාවට මම පෙට්ටියක් දැම්මා මේ ජේබීඑල් එකයි බඩුව එකක් දැම්මා දැන් ආයෙ බත් ටිකක් දාන්න ලබනවා සබන් කුඩු මේ තියෙන්නේ tunai කියන්නේ 300ක් විතර නේ. පැකට් දෙකයි. මේකෙන් ආයේ පැකට් 3ක් ගත්තොත් 2.79 එකක් ගත්තොත් 3.19. කෑම වලට වුණොත් කන්න බැහැ. අර එදා මම ඇවිල්ලා කාමරෙත් කෑවේ ওই විදිහට සබන් කුඩුත් එක්ක දාගෙන ගිහලා කොහෙද බිස්කට් ටික චිටා මේ 23 ගියා